මට හම්බෙලා තියෙන හොඳම පුද්ගලයා. හරි අවසාන ප්‍රශ්නේ ප්‍රශ්න ගාට අපිට හැමෝම ඡේදයක් ලියන්න බලමු කියලා. මේ ප්‍රශ්නේ හම්බෙන්නේ write a paragraph on any one of the following topics. අපිට කියන්නේ පහත මාතෘකා දෙකෙන් කැමති එකක් තෝරලා ඡේදයක් ලියන්න කියලා. ඒතර තනි ඡේදයක් තමයි ලියන්න. ඡේද වෙන් කරන්න යන්න එපා. එකක් ලියන්න. ඒක මේ කියනවා use about 50 to 60 words. ඒතර ඒ සඳහා භාවිත කරන වචන 50ට වැඩි 60ට අඩු සංඛ්‍යාවක්. ඒතර මේක ප්‍රශ්න වලට කියන්නේ guided writing කියලා. guided writing කියන්නේ යම්කිසි මඟ පෙන්වීමක් හම්බෙනවා. උපදේශ මාලාවක් හම්බෙනවා. ඒ උපදේශ මාලාව අනුව ඒ මඟ පෙන්වීම අනුව ලියන්න ඕනේ. ඒතර ඔයාට ඕනි ආකාරයට ලියන්න යන්න එපා. ප්‍රශ්නේ කියන්නේ ලියන්න. තනි ඡේදයක් වචන 55ක් 56ක් ලියන්න. වචන 65ක් 70ක් 80ක් 90ක් ලියන්න යන්න එපා. වචන 20ක් 25ක් ලියන්නත් එපා. ලකුණු සෑහෙන්න අඩු වෙනවා. අනිවාර්ය ලියද්දි මේ සීමාව තුළ ලියන්න. හරි බලමු මාතෘකාව දෙක අපිට හැමෝම මාතෘකාව ගත්තොත් ඒ අකුර how to use public property. කොහොමද පොදු දේපල පාවිච්චි කරන්නේ? පොදු දේපල කියලා කියන්නේ ඔය පාසල් වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, නැත්නම් පාරවල් වෙන්න පුළුවන්, පදික වේදිකා වෙන්න පුළුවන්, දුම්රිය ස්ථාන වෙන්න පුළුවන්. ඒ වගේ පොදුවේ මිනිස්සු හැම කෙනෙක් භාවිත කරන ස්ථාන වෙන්න පුළුවන්, වස්තුන් වෙන්න පුළුවන් මේ දේවල්. ඒතර ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි අහන්නේ. ඒතර මේ පොදු දේපල කියනවා හැම කෙනෙක්ම භාවිත කරනවා. හැම කෙනෙක්ටම අයිති ඒවා. ඒතර ඒවා භාවිත කරනකොට තව කෙනෙක්ට භාවිත කරන්න පුළුවන් ආකාරයට ආරක්ෂිතව වම් පිරිසිදුට භාවිත කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි හානි කරන්නේ නැතුව යථා තත්ත්වයෙන් පවත්වා ගන්න ඕනේ. ඒකෙන් තමයි පොදු දේපල කියනවා නිර්මාණය කරන්නේ මහජන මුදලින් නැත්නම් බදු මුදල් වලින්. ඒ නිසා ඒ විනාශ කරලා පස්සේ ඒවට වැය කරන්න වෙන්නේ අපිටම තමයි. ඒ විතරක් නෙවෙයි පොදු ස්ථාන කියලා කියන්නේ රටේ ජනතාව වෙන්න පුළුවන්, විදේශිකයන් වෙන්න පුළුවන්, හැමෝම ගැවසෙන ස්ථාන. මේවා නිශ්චයාකාරව පාවිච්චි කරන්නේ නැත්නම් විවිධාකාර ලෙඩ රෝග වෙන්න පුළුවන්, අපරාධ වෙන්න පුළුවන්. ඒවා ව්‍යාප්ත වෙනවා. ඒ රටේ රටේ කීර්තිනාමයට හානි වෙනවා, විවිධාකාර ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මේ පොදු ස්ථාන කියලා කියන්නේ රටක මර්මස්ථාන, ඒ කියන්නේ ප්‍රධාන ස්ථාන. ඉතින් මේවාගේ කාරණා ටිකක් කෙටියෙන් කියන්න තමයි තියෙන්නේ. ඉතින් මේ පබ්ලික් ප්‍රොපර්ටි ගැන කතා කරනවා 11 වෙනි පෙළ පොතේ පළවෙනි පාඩමේ ඒකට කියවොත් තේරුම් ගන්න පුළුවන්. යම් කරුණු කාරණා දැනුම අරගන්න පුළුවන්. හරි ඊට පස්සේ අංක දෙක B අකුරේ හම්බෙන්නේ the best person I have met. මට හම්බෙලා තියෙන හොඳම පුද්ගලයා. ඉතින් මෙතන කතා කරන්නේ පුද්ගලෙක් ගැන. ඔයාට හම්බෙච්ච පුද්ගලෙක්, ඔයාගේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, නෑදෑයෙක් වෙන්න පුළුවන්, නැත්නම් යාළුවෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඔයාට හම්බෙච්ච පුද්ගලෙක්, එයා කවුද, මොකද්ද විශේෂත්වය, ඔයාගේ සම්බන්ධතාව මොකද්ද, ඔයාට වැදගත් වෙන්නේ ඇයි? කරුණු කාරණා ලියන්න තියෙන්නේ. ඉතින් මේ මාතෘකාව ලියන්න තියෙන පුද්ගලෙක් ගැන මේක ඔයාලට ආකාර දෙකක් ලියන්න පුළුවන්. එකක් තමයි ඔයාලට පුළුවන් පුද්ගලෙක් ගැන ලියන්න. එහෙම නැත්නම් පුළුවන් ඔයාලට අමිසාර කුඩා කතාවක් ලියන්න. ඔයාලා දක්ෂයෙක් නම් ලියන්න එහෙම. එහෙම නැත්නම් ගොඩක් දේවල් දන්නේ නැත්නම් සාමාන්‍ය විදිහට පුද්ගලෙක් තෝරන් එයා ගැන ලියන්න. ඉතින් අනිවාර්යයෙන් මේක මාතෘකාව දෙකක් හම්බෙද්දී පහසු මාතෘකාව තෝරගන්න. ඔයා කැමති එකක් තෝරගන්න. ඔයාලට පහසු වෙන්නේ පබ්ලික් ප්‍රොපර්ටි ගැන ඒක ලියන්න. එහෙම නැත්නම් පුද්ගලෙක් ගැන ඒක ලියන්න. හරි මම මේ මාතෘකාව දෙකක් තෝරලා ලියන්න. මම තෝරගන්නම් the best person I have met කියන එක. මේකට මම ටික වෙනස් ආකාර උත්තර ලියන්නම්. ඔයාලට පුද්ගලයා තෝරලා ලියන්න තේරෙනවනේ. ඔයා කැමති පුද්ගලයා වෙන්නේ ඔයාගේ පන්ති පෙර ගුරුතුමිය. එයා මෙහෙම කෙනෙක්. එයා මට උදව් කරන. ඒවා ලියන්න බලන්න. මම එහෙම නැත්නම් වෙනස් ආකාර ස්ටෝරියක් ස්වරූපේ ලියන්නම්. හැබැයි මේ විදිහ ඔයා කරනවානේ අමිස් ආකාරයකට සැලකිලිමත් වෙන්න මේක නිකන් ඔහේ දිගට ලියන්න බෑ. වචන සීමාවක් තියෙනවා. යම්කිසි අන්තර්ගතයක් තියෙනවා. මේ කතාවේ මතු කළ යුතු කරුණු ටිකක් තියෙනවා. ඒකට දැනුම අවබෝධය හැකියාව අවශ්‍යයි. මේක මන් ලියපු උත්තරයක් බලලා තේරුම් අරගන්න කොහොම ලියන්නේ කියන එක. හරි මුලින් පටන් ගත්තා මාතෘකාව ලියලින්ට the best person I have met. මට මොන ගැහිච්ච හොඳම පුද්ගලයා. ඒතර මම මේක විනාශ ආකාරය ලියන්නේ කතාව ස්වරූපේ ලියන්නේ බලන්න තේරුම් ගන්න මොකක්ද ලියුවේ කියලා. හරි පටන් ගන්න one day while coming home I met with an accident. ඔන්න දවසක් මම ගෙදර එනකොට මම මුහුණ දුන්න අනතුරකට. හදිසි අනතුරක් යම් විශාකාර වාහනයක් වෙන්න පුළුවන්, බයික් එකක් වෙන්න පුළුවන්, ඇවිල්ලා හැප්පුණා. Suddenly a man from nowhere came and helped me stood up. ඔන්න එකපාරට කොහෙදෝ ඉඳලා මිනිස්සෙක් ඇවිල්ලා මං ගාවට ඇවිල්ලා මට උදව් කරා නැගිටින්න. He called the police and reported the incident. එයා පොලිසියට කෝල් කළා ඒකලා සිද්ධිය වාර්තා කරා. ඔන්න බලන්න අමුතු ආකාරයේ කතාව මේ යන්නේ. මේකේ කතා කරන්නේ මට හම්බෙච්ච හොඳම පුද්ගලයා ටිකක් නිර්මාණශීලී යන්නේ වැඩේ. ටිකක් අමුතු වැඩක් බලා ගන්න අධ්‍යයනය කරන්න. ඔන්න දවසක් මම ගෙදර එනවා අනතුරක් වුණා. එකපාරට මිනිස්සෙක් උදව් කරා මට. මම නැගිට්ටවුවා. ඒකලා පොලිසියට කෝල් කරලා ඒ අනතුර ගැන වාර්තා කරා. Then with the help of three wheeler he took me to the hospital. ඒකලා three wheel driver කෙනෙක්ගේ උදව් ඇතුව මාව අරන් ගියා රෝහලට. while calling my parents. ඒතර යා three wheel එකේ මාව hospital අරගෙන ගියේ මගේ අම්මට තාත්තට ෆෝන් එකෙන් කතා කරලා සිද්ධිය කියන ගමන්. It was a great relief. ඒක මාර සහනයක් වුණා. He is the best person I have met so far. එයා තමයි මට හම්බෙච්ච හොඳ මිනිස්සයා. ඒතර මේක is තිබ්බත් post තිබ්බත් හරි. ඒතර අනතුර වෙච්ච වෙලාවේ නාදුන මිනිස්සෙක් යාමට උදව් කරා. ඒතරන්නේ සිද්ධිය පොලිසියට වාර්තා කරා. ඒකලා three wheel එක උදව් ඇතේ මාව රෝහලට ගත කරා. ඒ අතරතුරේ කෝල් කරලා කිව්වා අම්මට තාත්තට සිදුවීම. ඒතර ඒ වෙලාවේ සිදුවීමත් එක්ක විශාල සහනයක් මට ඒක. ඒතර එහෙම ගතට පස්සේ එයා තමයි මට හම්බෙච්ච හොඳ මිනිස්සයා.
ඉතින් මේකේ තියෙන නිර්මාණශීලී උත්තර. මේක උත්තර ලියන එක ටිකක් ඔයාලට අවදානම් වෙන්න පුළුවන්. ඔයාලට ඉංග්‍රීසි භාෂාව බැයි නම් මේක මම ලියවාට දැනගන්න තේරුම් ගන්න මේක උත්තර ලියන්න පුළුවන් ලකුණු හම්බ වෙන කෙනෙක්. හැබැයි මේ කතාවක් ස්වරූපෙ ලියන ටිකක් අමාරුයි. මොකද මේ කතාවේදී අර අදහස මතු කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඊටම කෙටි ලියන්න ඕනේ. වචන ගොඩාක් ලියන්න බෑ. අර ටෙස්ට් සිස්ටම් එකේ අවසාන ප්‍රශ්න වගේ රචනා ප්‍රශ්න වගේ වචන 200ක් විතර ලියන්න බෑ. වචන 50 60 අතර සංඛ්‍යාව ලියන්න ඕනේ. ඒතරට ඉංග්‍රීසි පුළුවන් නම් සාහිත්‍ය පුළුවන් නම් ඔයා කතා කියවන නම් ඔයාගේ ඉංග්‍රීසි ප්‍රොෆෙෂන් හොඳයි නම් ඔයාට පුළුවන් මෙහෙම ලියන්න ලකුණු හම්බ වෙනවා. හරිද? වචන ගන්න ගත්තොත් 60යි තියෙන්නේ. ඊටම සාර්ථක උත්තර ටැ වෙනස් ආකාර උත්තර මේ කතා කරේ මට හම්බෙච්ච හොඳ මිනිසෙක්. එයා හම්බෙන් හම්බෙච්ච මිනිසෙක්. මම නාදුන මිනිසෙක්. එයා මට උදව් කරා. ඒකත් එක්ක එයා තමයි මට හම්බෙච්ච හොඳ මිනිසෙක්. හරි මෙයාගේ හදිසි අවස්ථාව උදව් කර මිනිසෙක් සමහර ජීවිත කාලේ අමතක වෙන්නේ නැහැ. හරියට වෙනස් ආකාර ලස්සන නිර්මාණශීලී උත්තර මේ තියෙන්නේ. සාමාන්‍ය මේ ප්‍රශ්න කටේ මාතෘකාව ගත්තා පස්සේ හැම ශිෂ්‍යයෙම ලියන එකම ආකාරය. ඉතින් ආ දක්ෂයෙක්ට ලියවට කමන්න. දක්ෂයෙක් නෙමෙයි නම් සාමාන්‍ය එකක් ලියන්න. මොකද අපිට ඕන ලකුණු ගන්න. ඒකෙදි වැඩ පෙන්නන්න ඕනේ දක්ෂ විතරයි. සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය එකක් ලියලා ලකුණු ගත්තට කමන්නේ. වැඩෙක් නම් වැඩ කල් දෙමන්න කමක් නැහැ. හරියට ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 8ම සාකච්ඡා කර මේ කතා කරේ මධ්‍යම පළාත් ප්‍රශ්න පත්‍රයක්. මේ ප්‍රශ්න පත්‍රය හමුන 20 25 අවුරුද්දේ මැද හරියේදී ඉතින් වටිනා ප්‍රශ්න පත්‍ර ගොඩක් දිගින් ගත්ත තේරුම් අරගත්තා. අනිවාර්ය ප්‍රශ්න පත්‍ර කරද්දිත් සාමාන්‍ය ආකාරයෙන් කරන්න මිස ආකාරක අඩියක් දැක් ඉස්සරහට ගිහලා උත්සාහ කළ කරන්න. ඒතරට හැකියාව වැඩිනවා. ප්‍රශ්න පත්‍ර කරනවා කියන්නේ හැකියාව වැඩි කරන් එක. නිකන් ඔහෙ කරන එක නේ හැකියාව වැඩි කරන් එක. ප්‍රශ්න පත්‍ර පහක් කරද්දී එකින් එක ටික ටික හැකියාව වැඩි කරලා ඉස්සරහට යන්න ඕනේ. ඒකත් එක්ක මක්කම අනිවාර්ය ඒ පාස්සේ බහු කරලා ලකුණු CNC-ටම ළඟා වෙන්න තමයි තියෙන්නේ. හරි ඒකත් එක්ක ඔයාලට ප්‍රශ්න පත්‍ර උත්තර ලියන්න ඉතා වටිනා ප්‍රශ්න පත්‍ර සියලු උත්තර ඒ සියල්ල අපේ හරහා ගෙන්න ගන්න. ඔයාලට තනින් උත්තර ලියන්න පුළුවන්. හරි වැරදි බලා ගන්න පුළුවන්. ඒ වගේම හරි උත්තර බලලා ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන් රයිටින් උත්තර මේක උත්තරයට දකින්න හම්බෙන්නේ කොහොමවත්. සිරිස අපිට බඳින උත්තර ගොඩක් වෙලාවට කඩෙන් වෙන්න පුළුවන්. විවිධාකාර තැන්වල ගන්න ප්‍රශ්න පත්‍ර තියෙන උත්තර ගත්තට පස්සේ අතන මෙතනින් කොපි කරපුවා තියෙන්නේ. ඉන්ටර්නෙට් එකෙන් අරගෙන ගත්තා තියෙන්නේ. ගොඩක් වැරදි තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි ලියපුවා ඊට වැදගත් වෙනවා. ඒ තරන්නේ විශේෂම කාරණා තමයි අපි ලියන රයිටින් උත්තර හැම එකම සිංහල තේරුම ලබා දෙනවා. අපි ලංකාපුර විධාන ප්‍රශ්න පත්‍ර කට්ටවල පිළිතුරු වල ප්‍රශ්න අංක 6 ප්‍රශ්න අංක 8 ප්‍රශ්න අංක 14 ප්‍රශ්න අංක 16 මේ රයිටින් උත්තර හැම එකම සම්පූර්ණ සිංහල තේරුම යටින් ලබා දෙනවා. ඒකත් එක්ක ඉංග්‍රීසි තේරෙන්නේ නැත්නම් සිංහල කතාව කියලා තේරුම් ගන්න ගලප ගන්න පුළුවන්. ඒකත් හැකියාව හදාන්න පුළුවන්. හරි ඒ සඳහා අපිත් ඒ සම්බන්ධව WhatsApp message එකක් ගන්න. WhatsApp එකෙන් සඳහන් කරලා තියෙන්නේ ප්‍රශ්න පත්‍ර වෙන්න පුළුවන්. අපේ online පන්ති වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ උසස් පෙළ ඕනම දෙයකට අපිත් සම්බන්ධ වෙන්න. ඒකත් අනිවාර්යෙන් ඒ සාමාර්ථය අරගන්න. සාමාන්‍ය පෙළ උසස් පෙළ සියල්ල ජය ගන්න. හරි එහෙනම් සාකච්ඡා අවසන් කරන අපි කතා කරේ ප්‍රශ්න පත්‍ර මේ ප්‍රශ්න සාකච්ඡාව වැඩ ගත්තේ ඔයගේ හැකියාව වැඩි කරගන්න. ඒකත් අදට සමු ගන්නවා. නැවත දවස් සමු ජයග්‍රහණ ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න. බයි බයි.